DJI Nano එක මාර කේසයක් වුණා. මේක පව ඔන් වුණාට මේ වැඩ කරන්නේ නැහැ. ඩිස්ප්ලේ එක පෙන්වන්නේ නැහැ. ඔයගොල්ලන්ට සද්ද ඇහුණා නේද? සද්ද ඇහුණාට මේකේ ඩිස්ප්ලේ එක නැහැ. පෙන්වන්නේ. මම දැන් මේක අරගෙන යන්න හදන්නේ මම ගත්ත තැනට. බලමු එතන මොකක් කියයිද කියලා. මේ වෙලාවේ මම රිප්ලේස්මන්ට් අධේ කොහොමත් මේගොල්ලන්ගේ පොලිසිය කාණ්ඩුව දවස් 30ක් ඇතුළත ඒගොල්ලෝ මට රිප්ලේස්මන්ට් එකක් දෙන්න ඕන. ඒගොල්ලන්ගේ ස්ටෝර් එකේ තිබුණා ඉතින් දේවි එහෙම නැතුණා ඉතින් ඒගොල්ලෝ ගෙන්නලා දෙනවා බලාගෙන ඉන්න යනවා. ගිහිල්ලා අවිල්ලා කියන්නම් මොකද්ද වෙන්නේ කියලා. මම ආවා කඩේට මේ චේන්ජ් කරගන්න. ඒගොල්ලෝ මට අලුත් එකක් දුන්නා මේ අරක බලලා ඒක වැඩ කරන්නේ නැහැ කියලා. ඊට පස්සේ එතරම්ම කඩලා බැලුවා මේ අලුත් එකක් කඩලා චෙක් කරලා මම ගත්තේ. ඒක වැඩ. මම දන්නේ නැහැ මොකක්ද කියලාද කියලා සමහරට 1 මිලියන් මේකක් එන්නේ නැති. ෆෝල්ඩ් එකක් එන්නේ නැති. කොහොමුණත් ඒගොල්ලෝ මට අලුත් එකක් දුන්නා. ඒකෙන් ගෙදර ගිහිල්ලා රිවිව් එකේ ඉතර ටික ගිහිල්ලා බලමු. මේ මගේ අතේ තියෙන්නේ DJI ලගේ පොඩිම කැමරා එක. DJI Osmo Nano. අද වීඩියෝ එකෙන් අපි බලමු මේක අන්බොක්ස් කරලා මොනවද ඇතුලේ තියෙන්නේ කියලා. ඒ වගේම අපි එළිය ගිහිල්ලා වීඩියෝස් ටිකක් ගමු. අරගෙන බලමු මේකේ තත්ත්වය කොහොමද කියලා. කියන තරම් හොඳයිද කියලා. මේක තමයි කැමරා එක DJI Osmo Nano. මේක ස්ටෑන්ඩඩ් කොම්බෝ එක. නේ ඩොක් එක මේ ආයක තවබොක්ස් තියෙනවා ස්ටිකර්ස් වගේක් මේකේ මම තියන්නේ වෙන්න වෙන මම තියනවා දැන් මේක ගන්නවා මේක තියනවා අපිට මේක තියනවා මේක අරගෙන පැත්තටත් පුළුවන් හරි මේ පැත්තට පුළුවන් ඕන පැත්තකට පුළුවන් ඊළඟට මේ තියෙන ප්‍රොටෙක්ටිව් කවර් එක කැමරා එකේ ඔයගොල්ලන්ට පේන්නේ නැති මෙතන මේකක් තියෙනවා මේකේ වගේම මේ මොකද මේක දාලා මෙහෙම දාලා මේකට කනෙක්ට් කරන්න ලාස්ට් එක මේක තමයි කැප් එක ගන්න ක්ලිප් එක මේක හැට් ක්ලිප් මේකේ මෙතන හැට් එකට ගන්න පුළුවන් ඊට පස්සේ මේකත් මැග්නට් ඕනනම් මෙහෙම කරන්නත් පුළුවන් ඉතින් මේකත් මැග්නට් එකක් තියෙන්නේ මේකට මේක සෙට් කරලා පිට මේකට ගහගෙන යන්න පුළුවන් මේක එතකොට කැමති දෙයකට හදාගන්න. දැන් ඉස්සෙල්ලා අපි කැමරා එක විතරක් ගැහුවොත් වෙන්නේ මොකද? කැමරා එක විතරක් ගැහුවොත් එක පැත්තට තියෙන්නේ මේක අපිට කැමති විදිහට හරවන්න පුළුවන්. ඊළඟට මේක තියන්න. කනෙක්ට් කරලා බලන්න. මේක කනෙක්ට් කරපු හැටි මොකද පෙන්වන්නේ? මේක බැටරි ලයිෆ් එක පෙන්වනවා. මේ උඩින් පෙන්වන්නේ කැමරා එකේ බැටරි ලයිෆ් එක. පල්ලෙහා පෙන්වන්නේ ඩොක් එකේ බැටරි ලයිෆ් එක. කැමරා එකේ 173ක් තියෙනවා. ඩොක් එකේ 54ක් තියෙනවා. හරිද? ඊළඟට අපි මේක ගලවලා බලුවොත් මෙන්න මේක ගලවන්න ඕන. මෙන්න මේ ක්ලිප් දෙක තද කරලා ඩොක් එකේ තියෙන ක්ලිප් දෙක ඔබට පේනවා ඇති. මෙන්න මෙතනයි මෙතන ක්ලිප් දෙකක් තියෙනවා. ඒ ක්ලිප් දෙක තද කරලා තමයි ගලවන්න ඕන. ඊට පස්සේ මෙන්න මේ කැමරා එක ගැන කිව්වොත් මේ කැමරා එකේ කොහෙවත් අපිට charge කරන ස්ලොට් එකක්වත්
SD කාඩ් එකක් ඉන්සර්ට් කරන්න ස්ලොට් එකක්වත් නැහැ. හැබැයි අපිට මේක අරගෙන ගිහිල්ලා තනියෙන් කැමරා කරන්න පුළුවන්. එතකොට ඔයගොල්ලෝ බලන්න ඇති කොහොමද මේක කැමරා කරන රෙකෝඩින්ග්ස් ටික තියාගන්නේ කියලා. මේක තියාගන්න මේක ඇතුලේ තියෙන ඉන්ටර්නල් මෙමරි එක. ඔයගොල්ලන්ට පේන ඇති මම අරන් තියෙන මේ 128 කියන එක මෙතන තියෙනවා. ඒතර මේක 128 GB ඉන්ටර්නල් මෙමරි එකක් තියෙනවා. ඒ රෙකෝඩ් වෙන ඒවා ඔක්කොම මෙන්න මේකට තමයි රෙකෝඩ් වෙන්නේ. මේක ඩොක් එකට ගහලා තිබුණා. නැතත් මේකට තමයි ඩිෆෝල්ට් වෙන්නේ. ඩොක් එකට ගහලා තිබුණත් අපිට පුළුවන් SD කාඩ් එකකට දාගන්න. එතකොට මේ ඩොක් එක ගත්තොත් ඩොක් එකේ අපිට තියෙනවා මෙන්න මෙතන ඇරියාම charging slot එකයි ඊට SD card slot එකයි. එතකොට අපිට මෙන්න මේකේ මේ කැමරා එකේ රෙකෝඩ් කරන ඒවා ටික මේක ඉන්ටර්නල් මෙමරි එකට දාගෙන තියාගන්නකොට අපිට පුළුවන් මේක කනෙක්ට් කරලා කැමති නම් ඉන්ටර්නල් මෙමරි එකේ ඉඳලා SD card එකට දාගන්න. එහෙම නැත්නම් අපිට පුළුවන් මේකෙන් අපේ PC එකට උනත් දාගන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. ඊළඟට අපි බලමු මේක කනෙක්ට් කරලා ඔන් කරලා කොහොමද කියලා. හරි. ඊපස්සේ මම මේක ඔන් කරනවා. මේක උඩ එක ප්‍රෙස් කරලා හරි මේ පැත්තෙත් තියෙන බටන් එකක් පවර් බටන් එකක් මෙතනත් තියෙනවා පවර් බටන් එකක් ඒ කැමති දෙකෙන් එකක් ප්‍රෙස් කරලා අපිට මේක ඔන් කරගන්න පුළුවන්. ඔන් කරගත්තට පස්සේ මෙතන බල්බ් එකක් පත් වෙනවා LED බල්බ් එක උඩට පේන ඇති. ඊට පස්සේ මෙතන ස්ක්‍රීන් එකේ මේක පෙන්වනවා. දැන් මෙතන නම් අප්ඩේට් එකක් යනවා. please stay 2 minutes කියලා තියෙනවා. connect to the camera වෙනවා. ඉතින් මේක මගේ ඉස්සෙල්ලාම මම ගත්ත එකේ ඔයගොල්ලන්ට මතකද දන්නේ මම ක්ලිප් එකක් දැම්මා. ඉස්සෙල්ලා ගත්ත එකේ මෙන්න මේ ස්ක්‍රීන් එක ඔන් වුණේ නැහැ. ඒකෙන්ද ඒක ආයෙ දීලා අලුත් එකක් ගන්න ඕන. ඊළඟට මෙන්න මේක එනවා. මම මෙතන ඉංග්‍රීසි තෝරනවා. මේකේ අපිට පුළුවන් අපේ ඩිවයිස් එක රෙජිස්ටර් කරලා ඇක්ටිවේට් කරන්න. මේකට මිමෝ ඇප් එකක් ඕන. ඒ වගේම QR එකක් ඕන. එකත් කරමු අපි. මම දැන් මේක ස්කෑන් කරන්න යන්නේ. මම ස්කෑන් කරනකොට ස්කෑන් වුණා මේක කෙලින්ම යන්නේ DJI Mimo app එකට. මම ඉන්ස්ටෝල් කරලා තියෙද්දි get කියලා කියනවා. ඒත් දන්නේ. හරි. open. එතකොට මගේ account එකට කෙලින්ම යනවා. දැන් මට පෙන්නනවා ඔස්මන් වෙනවා 829 E එක තියෙනවා. ඔස්මන් පොකට් 3 එක පෙන්නනවා. මොකද මම ඔස්මන් පොකට් 3 එකත් ඔන් කරලා තියෙන්නේ මම ඒකෙන් තමයි මේක රෙකෝඩ් කරන්නේ. ඒක නිසා දැන් මට ඕන මේක කනෙක්ෂන් එක හදා ගන්න ඔස්මන් නැනා කරන නිසා මම මේක ක්ලික් කරනවා ඔස්මන් නැනෝ එක. ඊට පස්සේ ඒක වෙරිෆිකේෂන් කෝඩ් එකක් තියෙනවා. හරි මට මෙතනින් තියෙන ඇක්සෙප්ට් කරන්න. මම ඇක්සෙප්ට් කරා. ඊට පස්සේ ඒගොල්ලෝගේ මේ එක එනවා පොඩක් කියවලා බලන්න. උඩ ඉඳලා පල්ලෙහාටම හොඳට අකුරක් මෙයාට කියවන්න ඕන මේවා. නැත්තම් දන්නවනේ ඉතින් මේගොල්ලෝ එක එක වංගලෙන් තියෙන. ඒත් ඔන්න මම අකුරක් මෙයාට කියවුවා. ඒක දැම්මා. ඊට පස්සේ next දුන්නා. ඊට පස්සේ මගේ account එක තියෙනවා. මම ඇක්ටිවේට් කරා. දැන් අපි බලමු මොකද්ද මේකේ වෙන්නේ කියලා. ඒ ඇස්සේ මේක අහනවා DJ කියා එක කොනද කියලා. එතන උඩ තියෙනවා skip. චූටියට තියෙන්නේ. හරි අමාරුයි ඒක ක්ලික් වෙන්නේ නැහැ. හැම යන්තම් ක්ලික් කරනවා. හරි.
දැන් අපිට පුළුවන් මේකෙන් රෙකෝඩ් කරන්න අපේ කැමරා එක. ඉතින් ඇත්තටම අපිට බලන්න පුළුවන් මේ සහ රෙකෝඩින් එක නවත්තන්න පුළුවන්. ඕකේ. එතන රෙකෝඩ් එක නවත්තන්න පුළුවන්. ආයේ රෙකෝඩ් එක ඔන් කරන්න පුළුවන්. 100ට කීයක්ද තියුනේ? ඒ තිබිච්ච එක 150 ගණන් තියෙනවා ටක් ගහලා බෑලා. ඔන්න ඔය වගේ එකක් තමයි ඉතින් එන්නේ. මේක රත් වෙනවා හැබැයි. දන්නේ නැහැ කියලා. නැති දැන් මම මේක ගැලවුවාම හරිද? ඉතින් රෙකෝඩ් වෙන විදිය. කැමරා එක අරගෙන යන විදිය තමයි රෙකෝඩ් වෙන්නේ. මේ පැත්තට ගත්තාම මෙහෙම පේනවා. රෙකෝඩ් වෙන විදිය. ඉතින් බලමු. මෙතන පෙන්නනවා 6 hours 41 minutes පුළුවන් කියලා. මොකද අපි ගාව තියෙන්නේ 1080p තමයි අපි දාගෙන තියෙන්නේ. ඒත් අපි ඒක වෙනස් කරගන්න ඕන. වෙනස් කරගන්නේ කොහොමද? මෙතන ක්ලික් කරාම අපිට resolution එක වෙනස් කරගන්න පුළුවන්. 180p 4:3 තියෙනවා. 27k තියෙනවා. 47k තියෙනවා. sorry 4k තියෙනවා. 4k 69 තියෙනවා. ඩයටටත් පුළුවන් 30ටත් පුළුවන්. දැනට මම 30 දානවා. දාලා එතකොට පැය 4ට අඩු වෙලා තියෙනවා. පේනවා. මේක දැම්ම පොඩි ස්ක්‍රීන් එක පොඩි. අපි YouTube එකට කරනවා නම් අපි ඉතින් 16:9 එක තමයි යූස් කරන්න පුළුවන්. ඊට අපිට මේක 60 දැම්මොත් අපිට 3 hours තමයි පෙන්නන්නේ. ඊළඟ මේකේ වීඩියෝ මෝඩ් තියෙනවා, ස්ලෝ මෝෂන් තියෙනවා, ටයිම් ලැප්ස් තියෙනවා, ස්ලෝ මෝෂන් තියෙනවා, වීඩියෝ තියෙනවා, ෆොටෝ කැප්චරින් තියෙනවා. ඕකේ. හරි. සුපර් හරි. ඉතින් මේ වීඩියෝ එක හිතුවට වඩා ටිකක් දිග වුණා. ඒක නිසා මේ එළියට අරන් ගිහිල්ලා මයික් ටෙස්ටිං එකකුයි අනිත් ටෙස්ටිං මේක යූස් කරන විදියයි ඔක්කොම වෙන වීඩියෝ එකකින් මම අරගෙන දෙන්නවා. ඉතින් එතන බලපු හැමෝටම thank you. ඒ වගේම අපි subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. තව ගොඩාක් වීඩියෝස් අරන් එන්න තියෙනවා අපේ. ඉතින් එන හැමෝටම ජය වේවා. අපි දැන් රෙකෝඩ් කරනවා.